සේනාසනේ සිටින පීඩී සම්පාර සහෝදරයාගෙන බුදු ජයගොඩ සහෝදරයාගෙන සුරේක සමරසේන සහෝදරයාගෙන ඒ වගේම නිහාල් අදිත් සහෝදරයාගෙන රස සිටින ආදරණීය සහෝදර සහෝදරයන්ගේ තවසරයි. ඊටම ස්තුතියි සහෝදරයාගේ සහෝදරියගේ අදහස් වලට ඒ වගේම පීඩී සම්පාර සහෝදරයාගේ අදහස් වලට මේ කම්කරු දිනය යම් විදියක මතවාදීමේ විදිහට ශක්තිමත් කම්කරු දුන සැමරුමක් බවට පත් කිරීමට දායක වීම සම්බන්ධයි. මගේ අදහස් දැක්වීම විජින්ත සහෝදරයා කිව්වා වගේම ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. මගේ මූලික අවධානය යොමු වෙලා තිබුණේ ඇත්තටම ජනප්‍රියවාදය කියන එක. පැහැදිලි කරගමු මේ දේවල්. ජනප්‍රියවාදයේ කොතරම් විකාරයක් බවට පත් වෙලා තියෙනවද ලංකා දේශපාලනය කියන එක පැහැදිලි කිරීම. නමුත් සුමනසිරි සහෝදරයාගේ හදිසි අසනීපය නිසා මට සිද්ධ වෙනවා යම් විදිහකට 2029 සන්දර්භය පිළිබඳවත් යම් අදහසක් එකතු කරන්න මම උත්සාහ කරන්නම්. මගේ මට ලැබිලා තියෙන වෙලාවට අදාළව ඒක සම්පූර්ණ කරන්න. මගේ අදහස් දැක්වීම වලට යන්න කලින් මම කැමති පොඩි කාරණයක් මතු කරන්න. කම්කරු දිනය මුලින්ම ආරම්භ වීමේදී ඒක මුලින්ම අරගලයක් විදිහට මතුවීමේදී අපි අමතක කරන්න නරකයි ඒකේ තිබුණ එක තීරණාත්මක ඉල්ලීමක් සටන් පාඩයක්. මොකද පැය 8ක් වැඩ පැය 8ක් විවේකය පැය 8ක් අපිට ඕන විදිහට ගත කරන්න. ඒකට කාටවත් තියන්න බෑ. මේ පැය 8 අපේ පවුලේ වෙන්න පුළුවන්, දරුවන්ගේ වෙන්න පුළුවන්, සමාජයේ වගකීම් ඉෂ්ට කිරීම වෙන්න පුළුවන්. මේ පැය 8 අපේ. මේ පැය 8 කාටවත් අයිති නැහැ. හැබැයි දැන් මොකක්ද අපිට සිද්ධ වෙලා තියෙන්නේ? අපි පැය 8ක් වැඩ කරලා තවත් 8ක් වැඩ කරලා අපේ ෆෝන් එකකින් තව පැය 8ක් වැඩ කරනවා. ලංකාවේ බොහෝ කම්කරුවන් සහෝදර සහෝදරියන් මේ මොහොත වෙද්දී අවමතරණේ රැකියා දෙකක නියුතු වෙනවා. තමන්ගේ ශ්‍රමය ෆෝන් එකකට වගුරුවන. මත කරන්න එපා එයාත් කම්කරුවන්. එයාත් කම්කරුවන්. මානසික හෝ කායික ශ්‍රමය. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ ඉතිහාසයේ මතුවෙච්ච සටන් පාඨේ පරණ එකක් නෙවෙයි. ඒක අදට තමයි වඩා වළංගු. මොකද මනුෂ්‍යයන් විදිහට අපිට තියෙන ජීවිත කාලය අපි දවස් වලට බෙදලා මාස වලට බෙදලා අවුරුදු වලට බෙදලා අපි ඒ කාලය වැය කරනවා නම් තව කෙනෙකුට ධනෙ ගොඩ ගන්න, ලාභ ගොඩ ගන්න. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අද මේ ප්‍රශ්නය අන් කවදාටත් වඩා මාක්ස්, ඒංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි මේ අය මතු කරපු ප්‍රශ්නය අන් කවදාටත් වඩා මම හිතන අපිට අදාළයි. ඒ නිසා සමාජවාදී ජනතා සංසදයේ විදිහට අපි මේ මැයි දිනේ අද මේ විදිහට සම්මන්ත්‍රණයක් විදිහට සමරීම විතරක් නෙවෙයි මේක එක විදිහක දැනුවත් කිරීමක්. අපි තීරණය කරපු එක ප්‍රධාන හේතුවක් තමයි අපි විශ්වාස කරන්නේ නැහැ හුදු පිරිස් බලය. අපි දැඩිව විශ්වාස කරන අපේ දේශපාලනය තුලේ න්‍යායාත්මක බලය. න්‍යායාත්මක බලය. අපි දැඩිව විශ්වාස කරනවා න්‍යායාත්මක අරගලයක් තියෙනවා ලංකාව ඇතුලේ කරන්න. ලෝකයේ ඇතුලේ තියෙනවා න්‍යායාත්මක අරගලයක් කරන්න. ඒ නිසා අපේ දැඩි මැදිහත් වීමක් මේකට තියෙනවා අපේ ප්‍රධාන අරමුණ ඒක ඉෂ්ට කිරීම. හැබැයි අමතක කරන්න එපා අපි දැඩිව බිමේ වැඩවලට සම්බන්ධ වෙන කණ්ඩායමක්. දිත්වා සුලිකුණාටෝ සහෝදර සහෝදරයන්ට මතක ඇති අවාසනාවකට ලංකාවේ බොහෝ අයට ඉක්මනින් අමතක වෙනවා. ඒ වගේ ව්‍යසනයකට ලංකාවේ බහුතර කඳුකරේ ඉන ජනතාව මුහුණ දුන්නා කියන කමතක වෙලා තියෙනවා. ඒක විශාල අවාසනාවක්. කඳුකරේ බොහෝ විට යථා තත්ත්වයට පත් වුණා කියන අර්ථයෙන් තමයි මේ විදි රාජ්‍ය පාලකයන් සහ ඇමතිවරුන් සහ එයාගේ සංදර්ශනයේ ක්‍රියාත්මක වෙන්නේ. අපේ මෙතන අසුන්ගෙන ඉන්නවා දිත්වා සුලිකුණාටෝ නිසා දැඩි ලෙස පීඩාවට පත්වෙච්ච සහෝදරවරු දෙන්නෙක්. අපේ වතුකරේ එන සහෝදරවරු දෙන්නෙක්, මලේ තමිල් සම්භවයක් තියෙන සහෝදරවරු දෙන්නෙක්. ඒ අපිට හම්බෙන්නේ බිමේ වැඩ කරද්දී. බිමේ වැඩ කරද්දී අපෙන් අහන ප්‍රශ්න කීපයක් මාතෘකාවට උත්සාහ කරන්නේ. බිමේ වැඩ කරද්දී අපෙන් අහන ප්‍රශ්න කීපයක් ජනතාව. විශේෂයෙන්ම මේ රාජ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක්. එයා කියනවා සහෝදරයා අපි කොහොමද ඔයාලා විශ්වාස කරන්නේ? ඔයාලා සමාජවාදීන් කියලා කියනවා. හැබැයි කොහොමද අපි විශ්වාස කරන්නේ?
මොකද මේ රජය අපිට ඇවිල්ලා කතා කරේ සමාජවාදී විදිහට. අපි ඔවුන්ගේ මැතිවරණ කැම්පේන් එකට අපේ සරප්පු ගෙවනකම් ඇවිත්තා. දරදී ඇද්දා. අපි ළඟ තිබුණු මොනවා හරි අමුද්‍රව්‍ය ටිකක්, සල්ලි ටිකක් එයාගේ කැම්පේන් එකට අපි ලබා දුන්නා. අපි අපේ ප්‍රශ්න ඉදිරිපත් කරා. අපි අපේ දුක් ගැන වෙලි කිව්වා. හැබැයි දැන් අපිට පේනවා ඇත්තටම මේ අයගේ න්‍යාය පත්‍රය, ඇජෙන්ඩා එක ඇතුලේ අපි නැති බව. දිත්තවලට පස්සේ දිත්තවලි මාස 5යි. හැබැයි ඇතැම් තැන්වල තවමත් මිනිස්සු අවතැන් වෙලා. තවමත් ඉන අවදානම් කලාපවල. එයා අපිට දැන් කියනවා ඇත්තටම බලනකොට සහෝදරයා මෙයා ඉඳලා තියෙන්නේ ලොකු ව්‍යාපාරිකයන්ගේ පොකට් එකේ නේද කියන්නේ. ඒ නිසා අපි කොහොමද විශ්වාස කරන්නේ? මොකද අපිට ඇවිල්ලා කතා කරේ ජනතාව, මහ ජනතාව. ඒ ආමන්ත්‍රණය තමයි මෙයාගේ තිබුණේ. ඒ නිසා මේ ප්‍රශ්නය මම හිතනවා දැඩිව අපි ගත යුතු ප්‍රශ්නයක්. මේ මහ ජනතාවයයි ආමන්ත්‍රණය කරන ආමන්ත්‍රණේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට ලොකු දේශපාලන දර්ශනය ඇතුළත ඉතිහාසයක් තියෙනවා. මම අද මාතෘකාව විදිහට තෝරගන්නේ මෙන්න මේ ජනප්‍රියවාදය. නැත්නම් මේ ජනතාවට පුදු කුලකයක් විදිහට කතා කරලා දේශපාලනය කිරීමේ තියෙන අවුල යම් විදිහක පැහැදිලි කිරීම සඳහා. අපිට පේනවා මේ ජනතාව කියන කුලකය පහුගිය NPP වේදිකාවේ අපි දැක්ක බොහෝ විට ඇහෙනවා. මහ ජනතාව ජාතික ජන බලවේගයක් විතර ජනතාව ගොනු කිරීම. මේ ජනතාව කියන වචනයට විශාල ඉතිහාසයක් ලංකාවේ තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනතාව සංවිධානය කළා. අන්ත වර්ගවාදී, ජාතිකවාදී, සිංහල බෞද්ධ අන්තවාදී අර්ථයකින් ජනතාව සංවිධානය කළා. හිට්ලරුත් ජනතාව සංවිධානය කරා. ජර්මන් ජාතිකවාදය ඇතුළේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනතාව සංවිධානය කරමින් ඉන්නවා. සුදු අන්තවාදය ඇතුළේ. එනිසා ජනතාව සංවිධානය කිරීමේ ඉතිහාසය ඇතුළේ දකුණු ලොකු කාර්යභාරයක් කළා තියෙනවා. දක්ෂිණාංශික දේශපාලන විශාල කාර්යභාරයක් කළා තියෙනවා. රටවල් ඇතුලේ තියෙන විනාශය විතරක් නෙවෙයි ලෝකයේ මේ විනාශය අරගෙන ඇවිල්ලා තියෙනවා. ජනතාව සංවිධානය කිරීමෙන්. ඒකෙන් අපි මගේ අද අවධානය යොමු කරන්නේ. නමුත් මට වැදගත් වෙන කාරණේ තමයි වාම ජනතාවාදය නැත්නම් මේ වාම ජනප්‍රියවාදය කියන අදහස. ඉංග්‍රීසියෙන් කියනවා left populism කියලා. මේ වාම ජනප්‍රියවාදී අදහස තමයි පහුගිය කාලේ ජාතික ජනබලවේගයේ ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වෙච්ච න්‍යායාචාර්යවරුන් වේදිකාවල කතා කරපු පොඩි සංවාදවල කතා කරපු වචන. මේ වචනේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වචනේ දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක ටිකක් සාකච්ඡා කළ යුතුයි කියලා මම යෝජනා කරනවා. ඒකට හේතුව තමයි මේ වචනය එක්ක ආපු දේශපාලනය මේ වෙද්දී අන්ත විගඩමක් බවට පත් වෙලා තියෙනවා. අර විජින් සහෝදරයා කිව්වා වගේ ශෝක ශුකාන්තයක් බවට පත් වෙලා තියෙනවා. ට්‍රැජික් කොමඩි එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේක සාකච්ඡා කළ යුත්තේ. අපි පොඩ්ඩක් මෙන්න මේ දිහාට හැරිලා බැලුවොත් NPP බලයට පත්වීමේදී NPP බලයට පත්වීම සඳහා කරන කැම්පේන් එකේදී අපි දැක්කා මේ පශ්චාත් මාක්ස්වාදීන් කියන අය, පෝස්ට් මාක්සිස්ට් කියන අය විශාල ප්‍රමාණයක් මේකට දායක වුණා. විදර්ශන කාණ්ඩංගර, රමිදු පෙරේරා, සුමිත් චාමින්ද, නජිත් ඉන්දික මම දන්න පශ්චාත් මාක්ස්වාදීන්ද කියලා. නමුත් ඒ වගේ අය ලක්මාරි හේමචන්ද්‍ර මෙවැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ අය මේකට දැඩි ලෙස සම්බන්ධ වුණා. එයා කාලයක් මේකට ලිව්වා, සාකච්ඡා කරා. මේකට ඉතිහාසයක් තියෙනවා. මේ වාම ජනප්‍රියවාදයට යම් විදිහක ඉතිහාසයක් තියෙනවා. වාම ජනප්‍රියවාදය වේදිකාවට එන්නේ 1980 ගණන් වල සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සහ රැඩිකල් වාම ධාරාවන් වලට විකල්පයක් විදිහට. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ යම් විදිහක ප්‍රතිසංස්කරණවාදී මුහුණුවකින් ආපුවාම ධාරාවක්. අනිත් පැත්තෙන් රැඩිකල් විප්ලවවාදී වාම ධාරාවන් මෙන්න මේ දෙකටම විකල්පයක් විදිහට අතරමැද ඉදිරිපත් වෙන අදහසක් විදිහට තමයි මේ වාම ජනප්‍රියවාදය කියන එක මතුවේ. මෙතනදී අපිට වැදගත් වෙන චරිත දෙකක්. ඒ තමයි ආජන්ටිනියන් ජාතික දාර්ශනිකයෙක් වෙච්ච සුලැක්ලා වගේ කෙනෙක්. මම එක වෙලාවක කෘතියක් ලියනවා hegemony and socialist strategy. hegemony සහ සමාජවාදී
උපක්‍රමය මූලෝපාය කියන කෘතිය 1985. ඒ වගේම තමයි ශාන්තාල් මොෆ් වගේ කෙනෙක්. මෙයා ප්‍රංශ ජාතික දාර්ශනිකාවියක්. ඇයි ලියන කෘතියක් 2018 ඒ තමයි For a Left Populism කියන කෘතිය. මේ දෙකේ මම දන්න තරමින් රබිදු පෙරේරා සිංහලට පරිවර්තනය කළ තිබෙන 2018 ශාන්තාල් මොෆ්ගේ කෘතිය. මේ අදහස් දෙකේම තිබුණු ප්‍රධාන දෙයක් තමයි ඒක ඉතාම විවෘතව කිව්වොත් මේ දෙකම මාක්ස් විරෝධී. මේ දෙකම මාක්ස් විරෝධී. මේ කෘතීන් දෙකම දැඩි ලෙස විප්ලවය ප්‍රතික්ෂේප කරනවා. දැඩි ලෙස නිර්දන පන්තික ආච්ඡාදායකත්වය ප්‍රතික්ෂේප කරනවා. දැඩි ලෙස කම්කරු පන්ති මූලිකත්වය ප්‍රතික්ෂේප කරනවා. දැඩි ලෙස යෝජනා කරන කාරණේ තමයි ප්‍රජාතන්ත්‍රවාදී ධනපති ක්‍රමයේ ඇතුලේ වැඩි දියුණු කරගන්න. මේ තියෙන ක්‍රමය හොඳයි. අපි යම ප්‍රතිසංස්කරණය. එතකොට මේ ප්‍රවණතාව අපි සටහන් කළ යුතුයි. නැවත වතාවක් මේ ක්‍රමය ප්‍රතිසංස්කරණයට ලක් කරන ක්‍රමයක් මිස දේශපාලන දර්ශනයක් මිස වෙන කිසිවක් නෙවෙයි. එනිසා ඇමරිකාවේ මහාචාර්යවරයෙක් ඉන්නවා අන්වර් ෂේක් කියලා. ඔහු ඉස්සර අපේ පන්තියේ විහිළුවට කියනවා ඉංග්‍රීසියෙන් යා කියන්නේ all the post-Marxist tendencies are pre-Marxist කියලා. සියලු පශ්චාත් නූතනවාදී ධාරාවන් පූර්ව මාක්ස්වාදී. එක්ක මාක්ස් වැරදි විදිහට ඉන්ටර්ප්‍රිට් කරලා එහෙම නැත්නම් දන්නේ නැති බව අඟවලා කියවගෙන ගිහින්. මේ දෙක තමයි ලංකාව ඇතුලේ පහුගිය කාලේ මේ කරු දෙක ඇතුලේ තමයි ලංකාව ඇතුලේ පහුගිය කාලේ සිදු කරපු සියලුම දේශපාලන විශ්ලේෂණ ජාතික ජනබලවේගයේ පන්ති ව්‍යුහය සම්බන්ධයෙන් කරපු විශ්ලේෂණ වරදිවි. නැත්නම් වරදවා කියවන්න හේතුව බවට පත් වෙයි. අපි 2024 ඉලෙක්ෂන් කැම්පේන් එකට අපි දෙක සම්බන්ධ වෙනකොට අපි අන්නතුරු ඇඟවුවා කරුණා කරලා ඔය NPP එකේ පන්ති ව්‍යුහය ටිකක් කියවන්න. මොකක්ද ඇතුලේ තියෙන ඇත්ත කතාව කියලා. ඒක ජනප්‍රිය වෙන්න පුළුවන්. හැබැයි පේන එක ඒ විදිහටම බලනවා නම් මාක්ස් ලස්සනට කියනවා අපිට විද්‍යාවක් ඕනේ නැහැ. මතු පිටින් පේන එක ඇත්ත නම් ආයි විද්‍යාවක් අවශ්‍ය නැහැ. මාක්ස්වාදය අවශ්‍ය වෙන්නේ එතනදී. මාක්ස්වාදය අවශ්‍ය වෙන්නේ මොකක්ද ඇතුලේ තියෙන කියන එක තේරුම් ගන්න. ඇතුලේ තියෙන මොකද්ද පන්තිය? ඒක තේරුම් ගන්න. ඒ පන්තිය මොකද්ද ප්‍රාග්ධනයක දක්වන සම්බන්ධය? NPP ට මොකද්ද ධම්මික පෙරේරා එක්ක තියෙන සම්බන්ධය? NPP එකට මොකද්ද ඩඩ්ලිත් එක්ක තියෙන සම්බන්ධය? NPP එකට මොකද්ද චේම්බර් ඔෆ් කොමර්ස් එක්ක තියෙන සම්බන්ධය? මෙන්න මේක තේරුම් ගන්න. ඒ නිසා මේ අනතුරු ඇඟවීම නැතුව ඉදිරියට යාම නිසා අපිට පේනවා දැවැන්ත අර්බුදයකට මේ වෙද්දී ජාතික ජන බලවේග ආණ්ඩුව විතරක් නෙවෙයි මේකට මතවාදී මේ ශක්තිය සපයපු අයත් පත් වෙලා සිටිනවා. ඒක ඉතාම පැහැදිලි. ඇතැම් අය නියැලෙමින් ඉන්නවා. ඇතැම් අය තවමත් කතා කරනවා. හැබැයි ජනතාවට මතක් කළ යුතුයි නිදන පන්තියේ නැවතතාවක් මතක් කළ යුතුයි මේ අනතුර මෙන්න මේ දාර්ශනිකයන් විදිහට පිළිඳලා දේශපාලන දර්ශනය ඇතුලේ කරඩම් ගැසමින් මෙන්න මේ කරන කරුණ මම හිතන අපි යම් විදිහක එළිදරව් කළ යුතුයි කියන එක තාම පැහැදිලිව මතක් කළ යුතුයි. වාම ජනප්‍රියවාදයට ලෝක ඉතිහාසයක් තියෙනවා. වාම ජනප්‍රියවාදයට ලෝකේ ඉතිහාසයක් තියෙනවා. විශේෂයෙන්ම ලතින් ඇමරිකාවේ අපිට පේන 1990 ගණන් වල මැද භාගයේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා pink wave කියලා. රෝස කෝඩේ කියලා අපිට සිංහලෙන් කියන්න පුළුවන්. නැත්නම් රෝස මාරුතේ. මේකේ තියෙන මේ රතුත් නෙවෙයි රතු පාට නෙවෙයි නිර්දන පන්ති කාරණේ නෙවෙයි රෝස පාට. පාට පොඩ්ඩක් වෙනස් කරලා. මට මතකයි කියලා භූපති සහෝදරයා මේක ඉන්න භූපති සහෝදරයා කිව්වා රතු පින්ක් වෙලා දැන්. NPP එක රතු පාට පින්ක් කරලා ටිකක් තනුක කරලා සමහර දේවල්. හරි. ඒ නිසා මේ තනුක කිරීමට යටත්ව ලතින් ඇමරිකාවේ විශාල මාරුතයක් හමාගෙන යනවා. මේකෙදි අපිට පේනවා අර කලින් තිබුණු නව ලිබරල් කියන ධනවාදී දැඩිව වැළඳගත් ආණ්ඩු පෙරලලා ටිකක් ප්‍රෝග්‍රෙසිව් අපි කියන ප්‍රගතිශීලී වාමාංශික හැඩයක් තියෙන ආණ්ඩු බලයට පත් වෙනවා. ජනතාව බලයට පත් කරන්නේ මැතිවරණ. ප්‍රධාන රටවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි ආජන්ටිනාව, බ්‍රසීලය. ඊට පස්සේ මැතිවරණ වලින් නොවුනත් වෙනිසුලා හමුදා කුමන්ත්‍රණයක් සහ ඒක විදිහට විප්ලවයක් ජනතා නැගිටීමකින් බලයට පත් වුණ චාවෙස්. මේ කාරණේ සිද්ධ වෙනවා ජනප්‍රියවාදී ධාරාව ඇතුළේ. ඒ වගේම යුරෝපයේ අපිට උදාහරණ දෙකක් තියෙනවා මේ වෙද්දී. ඒ තමයි ග්‍රීසියේ සිරිසා බලයට පත්වීම අතිශය ජනප්‍රිය ආණ්ඩුවක් බවට විකල්ප ආර්ථික වැඩපිළිවෙලක් එක්ක දැවැන්ත දාර්ශනික ආර්ථික විද්‍යාඥයන් මෙයාගේ දායකත්වයත් එක්ක
ග්‍රීසියේ බලයට පත් වෙන සිරිසා කියන ආණ්ඩුව. මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස කිහිපයකින් තමන්ගේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන් පාවලා දීලා. තමන්ට ඡන්දය දීපු ජනතාව සම්පූර්ණයෙන් පාවලා දීලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත් ණය ගිවිසුමත් එක්ක අපිට මේක අදාළයි. අලුත් ණය ගනුදෙනුවත් එක්ක ඕන ඉදිරියට යන්න තීරණය කරනවා. අර ජනප්‍රියවාදයේ ඊටාම ඉක්මනින් පාවා දෙන සුළුයි. ඒක උදාහරණයක්. ඒ වගේම තමයි ස්පාඤ්ඤය අපි ගත්තට පස්සේ තව එක ව්‍යාපාරයක් තියෙනවා දේශපාලන ව්‍යාපාරයක් ඔය LPP එක වගේම පොඩෙමෝස් කියන ව්‍යාපාරය. පොඩෙමෝස් කියන ව්‍යාපාරයත් ඒ වගේ ඒ ව්‍යාපාරයත් එක විදිහක ජනතා නැගිටීමකින් පස්සේ තමයි මැතිවරණ වලට එළඹිලා යම් විදිහක බලයක් අත්පත් කරගන්නේ. හැබැයි අපිට පේනවා මැතිවරණ චක්‍රය ඇතුලේ ප්‍රමාණිකූලව ජනතාවගේ ප්‍රසාදය උන්ට තිබුණු අනුග්‍රහය අඩු වෙමින් යනවා. දැන් මේ විදිහ පොඩෙමෝස් කියන ව්‍යාපාරය ඊටාම කුඩා ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. අවම තරමේ තමන් පොරොන්දු වෙච්ච අවම ප්‍රතිසංස්කරණවත් ජනතාවට ලබා දෙන්න බැරි ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා සිරිසා ගත්තත් පොඩෙමෝස් ගත්තත් එක පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණය තමයි චරිතයක් තමයි මේක හසුරවන්නේ. එක චරිතයක්. සිරිසා ව්‍යාපාරය ගත්තොත් ඇලෙක්සිස් සිප්‍රාස් කියන අගමැතිවරයා. පොඩෙමෝස් ගත්තොත් පැබ්ලෝ ඉග්ලීසියස් වගේ කැරක්ටර් එකක්. එක වෙලාවක සහෝදරු ටිකක් හොයලා බලන්න සහෝදරුවෝ හොයලා බලන්න යුරෝපයේ පාර්ලිමේන්තු මැතිවරණයේදී බැලට් පේපර් එකේ ඡන්ද පත්‍රිකාවේ තිබුණේ පක්ෂ ලකුණ නෙවෙයි. පැබ්ලෝ ඉග්ලීසියස්ගේ මූණ. ඇයි පක්ෂයට වඩා දන්නවා ඉග්ලීසියස්. පක්ෂ දනන් හිටියේ 7%යි ඉග්ලීසියස් දනන් හිටියේ 50%ක්. ඒ නිසා අනුකුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඇවිල්ලා සියලු කුණු හොදද්දී සියලු වැරදි වහද්දී අමතක කරන්න එපා මේ ඓතිහාසික උදාහරණය තමයි රිපීට් වෙන්නේ. ඩිෆෙන්ඩ් කරන්න එක කැරක්ටර් එකක්. එකනට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්. හරි? මේ ඩිෆෙන්ස් එක වැටුණු දවසට ව්‍යාපාරයකටත් වෙන ඉරණම අපිට ඉතිහාසයේ ලකුණු වෙලා තියෙනවා. සිරිසා මේ විදිහ හොයා ගන්නවත් නැහැ ව්‍යාපාරයක් විදිහට. ස්පාඤ්ඤේ පොඩෙමෝස් දැවැන්ත විදිහට පරිහානියට ලක් වෙනවා. ඒ නිසා අපි මතක තියාගත යුතු කාරණේ තමයි කරුණු දෙකක් මැතිවරණ වලින් බලයටපත් වෙන වාම ජනප්‍රියවාදී ආණ්ඩු රාජ්‍ය වෙනස් කරන්න උත්සාහ කරේ නැත්නම් මම කියනවනේ අපිට රාජ්‍ය බලය හම්බුනේ නැහැ කියලා. රාජ්‍ය බලය වෙනස් කරේ නැත්නම් ඊටාම ඉක්මනින් පරිහානියටපත් වෙනවා. රාජ්‍ය බලය වෙනස් කිරීම උත්සාහ කරේ එකම එක රාජ්‍යය වෙනිසුලාව. චාවෙස් යටතේ. විවේචන තිබුණා චාවෙස්ගේ පාලනය යටතේ. චාවෙස් තමයි පාර්ලිමේන්තුව වෙනස් කරලා කොන්ස්ටිටියුෂන් එක යම් විදිහක වෙනස් කරලා කොමියුන් ආකෘතියකට සමාජය වෙනස් කරන්න මැදිහත් වෙච්ච නායකයා. විවේචන සහිතව මේක කියන්නේ. අනෙක් කාරණේ තමයි වාම ජනප්‍රියවාදය මැතිවරණ සයිකල් එකක් ඇතුළේ යන්නේ. මැතිවරණ චක්‍රයක් ඇතුළේ යන්නේ. ඒ නිසා ඊටාම වේගයෙන් වාම ජනප්‍රියවාදයේ තියෙන ආකර්ෂණය වෙනස් වීමට නැත්නම් අවම වීමට දැවැන්ත හැකියාවක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි මම මතු කළ යුතු මේ වාම ජනප්‍රියවාදීන් ලංකාවේ මේක සාකච්ඡාවට ගත්ත අය කිව්වා අපි හඳුන්වා දෙනවා අලුත් common sense එකක් කියලා. ඒක සිංහලෙන් කොහොමද කියන්නේ? අලුත් විචාර බුද්ධිය. අලුත් විචාර බුද්ධිය. සමාජයට අලුතෙන් හිතන්න පුළුවන් විදිහ. මේක තව ටිකක් දුරට ගෙනිච්චා අපි දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා. අපි මේකට නමක් දුන්නා ආචාර ධාර්මික ධනවාදය කියලා. 2024. ethical ඕන සුරාකෑමක් කරන්න පුළුවන් ලස්සනට පාට කරලා. ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. ඒ තමයි අපි ටිකක් බැලුවොත් ලෝක ඉතිහාසයට ගිහිලා වාම ජනප්‍රියවාදී මේක කොහොමද කරේ කියලා. එළ හැම විටම ගත්තා ද්‍රව දෙකක්. නැත්තම් කොටස් දෙකක් සමාජයේ. us versus them. අපිද ඔවුන්ද. මේක ඇමරිකාවේ හදාගත්ත එක විදිහට 99%කට විරුද්ධව 1%ක්. ජනතාවගෙන් 99%ක් එක පැත්තක 1%ක් අනිත් පැත්තේ. ලංකාවේ තුල අපි දන්නවා එක ගත්තා ප්‍රබෝධ නිර්ප්‍රබෝධ. එලිටිස්ට් එහෙම නැත්නම් සබෝල්ටන්. ප්‍රබෝධ නිර්ප්‍රබෝධ. ඒකෙදි පෙන්නවා මේ දැන් බලයටපත් වෙන සූට් මහගෙන ඉන්න අය නිර්ප්‍රබුව අය. ප්‍රබුව අය තමයි අර මහින්ද රාජපක්ෂ වගේ පෞල් පාලනය ඇතුලේ බලයටපත් වෙච්ච අය. හරි? හැබැයි අපි ඒ මොහොතේම කිව්වා ප්‍රබුත්වයේ විඳින්න පුළුවන් නම් ප්‍රබුත්වයේ විදිය යුත්තේ වෙන කිසිවකින් නෙවෙයි ප්‍රාග්ධනයේ විදීමෙන්. වෙන කිසිදු උත්තරයක් නැහැ.
ප්‍රාග්ධනයට තියෙන සම්බන්ධය බෙදීම. පෞල් පාලනය අතිරේක කාරණයක්. නමුත් අපිට දැන් පේනවා ඇත්තටම මේ සමාජයේ තවම ප්‍රභූත්වය උසුලගෙන ඉන්න කවුද කියලා. අර නාම මාත්‍රික ප්‍රභූන් ඉවත් කරත් අපිට පේනවා මේ සමාජය ඇතුලේ කවුද ආර්ථික ප්‍රතිපත්ති තීරණය කරන්නේ. මේ සමාජය ඇතුලේ කවුද මුදල් ප්‍රතිපත්ති තීරණය කරන්නේ. මේ සමාජය ඇතුලේ කවුද දුප්පත්කම පිළිබඳව ප්‍රශ්න උත්තරේ හොයන්නේ. එනිසා ඊටාම පැහැදිලි මේ ප්‍රභූත්වය පිළිබඳව කාරණේ මම හිතන්නේ අවුලට ගමන් කරලා තියෙනවා. ඔය අපි දන්නවා නව ලිබරල් වාදය පිළිබඳව සාකච්ඡා කරනකොට එක චරිතයක නමක් දිගින් දිගටම කියවෙනවා. ඒ චරිතය තමයි එංගලන්තයේ අගමැතිනිය බවට පත් වෙලා හිටපු බොහෝ අය මෙයාව හඳුන්වන්නේ යකඩ ගැහැණිය කියලා මාගරට් තැචර්. මාගරට් තැචර් මරණයට පත් වුණාට පස්සේ විශාල විදිහට ජනතාවට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරා පාරේ. ඔයාලා බලන්න කොහොමද කිව්වේ කියලා. ඇගෙන් එක වෙලාවක අහනවා ඔබේ හොඳම නැත්නම් ඔබේ වැදගත්ම දේශපාලන ජයග්‍රහණය මොකක්ද කියලා. තැචර් කියන ලස්සනට my victory is Tony Blair. මගේ ජයග්‍රහණය ටෝනි බ්ලෙයාර්. අපි මොකක්ද කියන්නේ? අපි අහුවොත් රනිල් වික්‍රමසිංහගෙන් ඔබේ ජයග්‍රහණය මොකක්ද කියලා. ඌ කියයි ලස්සනට මගේ ජයග්‍රහණය අනුර කුමාර දිසානායක සහෝදරයා. ඇයි? මම නොහිටියත් මගේ වැඩ කොටස හොඳින් කරනවා. මොකද දැන් හදලා තියෙන common sense එක මේ වාම ජනප්‍රියවාදී. common sense එක තමයි IMF ප්‍රශ්නයක් නෑ. IMF එකට ගිහිල්ලා පුළුවන් මේ ප්‍රශ්නේ පොඩේ. සෞතුරු පොඩ්ඩක් බලන්න මේ එකපාර හිතන්න එපා අපි හැම දෙයකටම විරුද්ධ වෙනවා කියලා. හැබැයි අපිට හැකියාවක් තියෙන මනුස්සයෙකුට ආපස්සට ගිහිල්ලා බලන්න. අවුරුදු 3කට කලින් මොකද අනුර කුමාර දිසානායක කිව්වේ? IMF ගිහිල්ලා ගොඩ ආපු කිසි රටක් නැහැ. දැන් මොකද කියන්නේ? IMF යමු. මේ පාර විතරක් නෙවෙයි 2029ත් අපි යනවා 28ත් යනවා. ගිහිල්ලා මේ ප්‍රශ්නේ බේරනවා. common sense එක තමයි IMF එක හොඳයි. සමාජය දැන් ඒක බාර ගන්න තියෙනවා. මේකද common sense කියලා කියන්නේ. මේකද ප්‍රාග්ධනයට විරුද්ධව තියෙන විචාර බුද්ධිය කියලා කියන්නේ. ඒ ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. ඊළඟ එක ඉන්දියාව ඇතුලේ ඉන්දියාවේ ප්‍රාග්ධනය ලංකාවේ කරමින් යන අතපෙවීම. ඉන්දියානු ව්‍යාප්තවාදයන් ඉන්දියානු උපමහද්වීපයේ විදිහට ඉන්දියාව අරගෙන යන අධිරාජ්‍යවාදී මෙහෙයුම. ඒක සම්බන්ධයෙන් මොකද ජවිපේ කියන්නේ? ඒක සම්බන්ධයෙන් මොකද NPP කියන්නේ? හෙලි නොකරපු කිවිසුම් මොනවද? ඉන්දියාවේ කත්සම් කරපු ආරක්ෂක කිවිසුම්. මේ ප්‍රශ්නේ අපි අහන්න කැමතියි. මේකද common sense එක කියන්නේ. ජනතාවට ඇත්ත නොකීමද common sense එක කියලා කියන්නේ. භූදේශ පාලනය පිළිබඳව ප්‍රශ්න අහන්න ජනතාවට තියෙන අයිතිය අවශ්‍ය කිරීමද common sense එක කියලා කියන්නේ. මේ තමයි ට්‍රැජි කොමඩි කියන විදිහක එක මානයක්. තව එකක් අපි ගමු. පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවා අපි දන්න මාක්ස්වාදීන්වයි තමන් හඳුනා ගන්න පශ්චාත් මාක්ස්වාදීන්වයි තමන් හඳුනා ගන්න පිරිස. මෙයාට දැන් වැළඳිලා තියෙන එක රෝගයක්. ඒ රෝගයට අපි කියන ඉංග්‍රීසියෙන් ටීනා සින්ඩ්‍රෝම් කියලා. TINA. There's no alternative. විකල්පයක් නැත. මේක නෑ. සමාජවාදී විකල්පයක් නෙවෙයි යාට. එයාලා කියනවා දැන් තියෙන එක කරගෙන ඉන්න වෙනවා. Window is closed. channel වැහිලා තියෙන ආයෙ මොනවත් කරන්න බෑ. සාදුරට මතක ඇති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් වුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. මේකේ පිටු අංක 107 වගේ කියවුවොත් සාදුරන්ට මංගාව ලිපිය ඇති. ඔවුන් පොරොන්දු වෙනවා ජනතාවට අපිට අවශ්‍යයි විකල්ප ණය තිරසර කරන වැඩසටහන වැඩපිළිවෙලක්. මම අවශ්‍ය නම් ඒක කියවන්නම් මොකද මම හිතනවා සමහර දේවල් කියවීම අවශ්‍යයි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන. මේක කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි ණය මට්ටමකට ණය පොලි තබා ගැනීම ඉලක්ක කර ගනිමින් අවශ්‍යතාවට අනුව ණය සමාලෝචන කටයුතු වලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසර කරන විශ්ලේෂණයක් පිළියෙල කිරීම. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ණය ගිවිසුම ක්‍රියාත්මක කරන්නේ නැත. විකල්පයකට අපි ගමන් කරනවා. දැන් මේක විකල්පයක් නෙවෙයි. මේ විකල්පය සම්පූර්ණයෙන් අකුලලා මේ වෙද්දී අර ණය වැඩසටහනේ ඉස්සරහට යන එක තමයි අපිට පේන්න තියෙන කාරණා. එනිසා මොකද්ද මේකෙන් ඇති වෙලා තියෙන ට්‍රැජි කොමඩි තත්ත්වය? සාදුරුට සමහර දේවල් මට කියන්න සිද්ධ වෙන සමහර න්‍යායාත්මක කාරණා. ශ්‍රී ලංකාවේ මේ ණය ගිවිසුම භයානක එකක්.
ඒක අපි දිගින් දිගටම අනතුරු ඇඟවුවා. අපි නැවත ගමන් කළ තියෙන දැවැන්ත ණය උගුලක් ඇතුළට. ඇයි එහෙම කියන්නේ? මේ ණය කිවිසුම ඇතුළේ තියෙනවා එක කොටසක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ණය කිවිසුමේ තියෙන එක කොටසක්. ඒ කොටසට අපි කියනවා මැක්‍රෝ ලින්ක්ඩ් බොන්ඩ්ස් කියලා. මම කියන්නේ මොකද්ද මේ කියලා? සාර්ව ආර්ථිකයට ගැළපූ බැඳුම් කර. ඒ කියන්නේ ලංකාවේ ආර්ථිකයේ දියුණුවට වර්ධනයට ගලපලා බැඳුම් කර නිකුත් කරලා තියෙනවා. මොකද්ද මේකේ ප්‍රශ්නේ? මේකේ ප්‍රශ්නේ තමයි මේකේ තියෙනවා මට්ටම් තුනක්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 සිට 2028 දක්වා ඩොලර් බිලියන 107ක සාමාන්‍යයෙන් වැඩි වුණොත් එහෙම අපේ ණය කප්පාදුව 10%කටත් වඩා අඩු වෙනවා. තව සරල කරොත් එහෙම ශ්‍රී ලංකාව වැඩිපුර ආර්ථිකයේ වර්ධනය වෙනවා නම් අපේ ණය කප්පාදුව අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ සාමාන්‍යයෙන් පහළ වැටෙනවා නම් අපේ ණය කප්පාදුව වැඩි වෙනවා. දැන් මොකද අපිට සිද්ධ වෙලා තියෙන තත්ත්වය? 2024 ශ්‍රී ලංකාවේ GDP එකේ යගේ දළ විශ්වවිද්‍යාලයේ යගේ ඩොලර් බිලියන 88ක්. අපි සතුටු වුණා බොහෝ අය සතුටු වුණා. ලංකාව වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා කියලා. 2025 මේක ඉහළ නැගලා තියෙනවා ඩොලර් බිලියන 108කට. පහුගිය සතිය ආපු වාර්තාවේ තියෙන විදිහට. දැන් මොකක්ද ඇත්තටම සිද්ධ වෙන්නේ? ඔබලා ඊටාම දුක් මහන්සියෙන් හොයන ජාතික ධනය අපිට සිද්ධ වෙන ණය විදිහට විශාල පංගුවක් අඩු කප්පාදුවක් යටතේ ණය හිමියන්ට ගෙවන්න. මේ අර්බුදය අපි ඉස්සරහා විවෘත වෙමින් තියෙනවා. මේ තමයි ට්‍රැජි කොමඩි තත්ත්වය. දැන් මේකට අපිට hina වෙන්නද අන්නන්තද කියලා තේරෙන්නේ නැහැ. hina වෙන්නද අන්නන්ද? දැන් මොකද්ද අපි කරන්නේ? කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. දැන් මේකට උත්තර දෙන්න එනවද වාම ජනප්‍රියවාදී? නැහැ. වාම ජනප්‍රියවාදී හොඳයි ෆිලොසොෆි ටොක් වල. දර්ශනය කතා කරගෙන ඉන්න හොඳයි. ඒක නිර්දර පන්ති උපකරණයක් නෙවෙයි. ඒක උත්තර දෙන්නේ නැහැ නිර්දර පන්ති ප්‍රශ්න. ඒක උත්තර දෙන්නේ නැහැ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්න. ඒක හොඳයි වටමේස සාකච්ඡාවකදී සෞන්දර්ය සාකච්ඡාවකදී හොඳයි. පුළුවන් කතා කරන්න පුළුවන් වෙලාවක් අරගෙන. ඒ නිසා මේ අනතුරු අපි ඉස්සරහා විවෘත වෙලා තියෙනවා මේ තත්වය ඇතුලේ. තව කරුණු කීපයක් මම එකතු කරන්නම්. සහෝදර බලන්න IMF එක ලංකාවට අණ කරා පනත් කිහිපයක් ක්‍රියාත්මක කරන්න කියලා. ඒවා අණ කිරීම අර සුනිල් හඳුන්වති මන්ත්‍රීවරයා එක වෙලාවක මාවත සාකච්ඡාවට වෙලා මමත් සහභාගී වෙච්ච සාකච්ඡාවකට ඇවිල්ලා කියනවා IMF එක නීති දාන්නේ නැහැ කියලා. IMF එක නීති දානවා. ඒකනේ ඔයාලා බය වෙලා ඉන්නේ. ඒකනේ ඔයාලා හිතු කියන දේ ඉන්නේ. ඒකනේ ඔයාලා කියන දේවල් කරන්නේ. ඒකනේ නන්දලාලා තියාගෙන ඉන්නේ. ඒකනේ වාණිජ්‍ය මණ්ඩල ප්‍රධානියා යවන්නේ සාකච්ඡාවට. යවන්නකො සුනිල් හඳුන්වති. එහෙම යවන්නේ නැහැ. IMF එක දණ්ඩන නීති පනවලා තියෙන ලංකාවේ දේශපාලන ආර්ථිකයේ. එකක් තමයි මහ බැංකුව ස්වාධීනකරණය කිරීමේ පනත. පුබුදු සහෝදර ඉතාම ලස්සනට පහුගිය දවස්වල එක පැහැදිලි කරා. මහ බැංකුව ස්වාධීනකරණය කිරීම නිසා ඇතිවෙච්ච අවුල මොකක්ද? ඒක අර මිස් වෙච්ච ඩොලර් මිලියන 2.5ට කොච්චර ලොකු සම්බන්ධයක් තියෙනවද? කෙනෙකු ඉතාම හොඳින් පැහැදිලි කරා. මොකද මහ බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට අයිති නැති කොටසක්. ජනතාවට බෑ ප්‍රශ්න කරන්න. ඔවුන් වැටුප් පැඩි කරගත්තත් පොලි අනුපාත වෙනස් කරත් මුදල් සැපයීම වෙනස් කරත් ඒ කිසි දෙයකට සම්බන්ධ වීමේ හැකියාව ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහකින් ආවරණය වන්නේ නැත. ඒ පළවෙනි පනත මහ බැංකුව ස්වාධීනකරණය කිරීමේ පනත. දෙවෙනි පනත තමයි ආර්ථික පරිවර්තන පනත. දැවැන්ත විදිහට රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල ඉතාම තදින් ලංකාවේ ආර්ථිකයට ඔබ්බන්න කරපු උත්සාහය. ඒ උත්සාහයත් මේ ආණ්ඩුව කර තියාගෙන යනවා. ඒ වගේම තමයි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ණය පිළිබඳව පනත. මේ පනත් තුන අපි යෝජනා කරා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ කළ හැකි සරල දෙයක්. තමන්ගේ බහුතරය පාවිච්චි කරලා ආර්ථික ස්වාධිපත්‍ය තමන් අතට ගන්න, රාජ්‍ය අතට ගන්න කියන කාරණය. හැබැයි ඒක කිසි විදිහක පිළිගත්තේ නැහැ. දැන් මොකක්ද ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ? ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටුව කියවුවොත් ඔවුන් කියනවා මේ ආර්ථිකයේ ප්‍රශ්නේ මොකක්ද? මේ ආර්ථිකයේ ප්‍රශ්නේ තමයි අපි ප්‍රමාණවත් පරිදි කාර්මීකරණය වෙලා නැහැ. දැන් හැබැයි ප්‍රශ්නේ තමයි මේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක රජයට ආර්ථිකය කන්ට්‍රෝල් කරගන්න බැරුව පුළුවන් ද ඔය වගේ දැවැන්ත කාර්මීකරණ වැඩපිළිවෙලට අත තියන්න. කාර්මීකරණය පිළිබඳව අපිට විවේචන තියෙනවා. ධනපති කාර්මීකරණ අපි පිළිගන්නේ නැත.
පරිසරය පිළිබඳව ප්‍රශ්නේ, ස්ත්‍රී පිළිබඳව ප්‍රශ්නේ, කම්කරුවා පිළිබඳව ප්‍රශ්නේ නැවත කඩා වැටෙන කාර්මිකරණයත් එක්ක. ඒකට උත්තරයකුත් අවශ්‍යයි. හැබැයි ජාතික ජනබලවේග ආණ්ඩුවට සැබවින්ම තමන් අතට මේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික යාන්ත්‍රණය අතර ගන්න තිබ්බ අවස්ථාවක් තමයි මේ මිස් කරගෙන තියෙන්නේ. ඔවුන් සතුව තවදුරටත් මේ බලය නැහැ. ඔවුන් මොකද කරමින් ඉන්නේ? ට්‍රැජිකොමඩිය තමයි නැවත වතාවක් ලංකාවේ ඉන්න මූල්‍ය වාණිජ ධනපතියන්ට බලය පවර්ලා තියෙනවා. ලංකාවේ ආර්ථිකය හසුරවන්න විතරක් නෙවෙයි ණය ටික සපයන්න. ඒ නිසා උන්ගේ බලය පන්තියක් විදිහට තවදුරටත් වර්ධනය වීමට නියමිතයි කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. අමතක කරන්න එපා මම මේ නම් කරලා කියන්නේ ලංකාවේ දැවැන්ත අපනයන සහ ආනයනය කරන ධනපතියන්. ඔවුන් තමයි 2008 ඉඳන් 2018 විතර වෙනකන් ඩොලර් බිලියන 50ක් විතර ලංකාවෙන් හොරට එළියට ඇදපු ධනපතියන්. අර තියෙනවා මැගසින් එකක් Global Financial Integrity කියලා. ලෝකයේ මූල්‍ය පිළිබඳව අධ්‍යයනය කරන සංග්‍රහයක්. මේ සංග්‍රහය පැහැදිලිව පෙන්නනවා කොහොමද මේ අය ලංකාවෙන් එළියට මුදල් අරගෙන ගියේ කියලා. ඒ නිසා මේ ට්‍රැජිකොමඩි තත්වයට මම හිතන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමට පස්සේ මොනවද වෙන්නේ? ශුද්ධ මූල්‍ය ප්‍රශ්නය අපේ සමහර සහෝදර සහෝදරයන් මැදිහත් වෙච්ච ප්‍රශ්නයක්. ශුද්ධ මූල්‍ය ආයතනවලම මම හිතන්නේ මේ සහෝදරියත් ප්‍රකාශ කරා ශුද්ධ මූල්‍ය නිකුත් කරපු ආයතනවලම ස්ත්‍රීන්ට ගොවි ස්ත්‍රීන්ට සියවි විනාශා ගන්න තැනට පත් කරපු ආයතනවලම කොටස් අරගෙන තියෙනවා නම් රජයේ ඉන්න අගමැතිවරිය සහ අනිත් පැත්තෙන් අනිකුත් දේශපාලනඥයන් මොකද එතනින් එහාට අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. ඒ පැහැදිලි වෙන්නේ ඔවුන්ට ප්‍රාග්ධනයත් එක්ක තියෙන නෑකම සහ සම්බන්ධ. පන්ති ප්‍රශ්නේ නැවත එළියට එන්නේ. ඒ නිසා අපිට පේනවා දැන් මේ ආයත සිද්ධ වෙන මේකට උත්තර දෙන්න මොකක්ද සුද්ධ මූල්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය. කොහොමද සුද්ධ මූල්‍ය ණය අහෝසි කරනවද? එහෙම නැත්නම් ඒකට විකල්පයක් තියනවද කියන ප්‍රශ්නේ මම හිතන්නේ අපිට දැන් මතුවලා තියෙනවා. තව එක කාරණයක් කියලා මම අනිත් කොටසට යන්නම්. දමිළ ලේඛකයෙක්ගේ කෘතියක් තහනම් වුණා පහුගිය කාලේ. දීපචෙල්ලන් කියන සහෝදරයාගේ කෘතිය. ඒ කෘතිය සම්බන්ධයෙන් කරපු විගඩම තරම් විගඩමක්. ට්‍රැජිකොමඩි එකක් මම දැක්කේ නෑ මෑත කාලේ. සංස්කෘතික ඇමතිවරයා ඇවිල්ලා එක දෙයක් කියනවා. රේගෝ තව ලියුමක් ගහනවා. ජනාධිපතිවරයා තව දෙයක් කියනවා. ඒ වගේම Facebook එකේ මේ අයව හොදන බලකාය වෙන දෙයක් කියනවා. දැවැන්ත පටලවිල්ලකට මේක ගමන් කළා අවසානයේ මේ ලංකාවේ තියෙන සිංහල බෞද්ධ සෝත්තමවාදී රාජ්‍ය තිරණය කරා ඒ පොත් දෙකක් තහනම් කරා. දමිලේකට ප්‍රකාශන අයිතිය නැතුව තමයි සහෝදරයා අපි සාකච්ඡා කරන්නේ සාමය සම්බන්ධව. දමිලේකට තමන්ගේ විමුක්තිය පිළිබඳව ප්‍රශ්න අහන්න බැරුව තමයි අපි සාමය කියලා එක කටවලා තියෙන්නේ. ඕක හරි බිදෙන සුළුයි. අපි ඒක අනුතරගීම කරන්න කැමතියි. මහින්දලා ගොඩනගපු සාමය බිදෙන සුළුයි. ඒකම නම් මේ අය කරපින්නගෙන යන්නේ. අපිට කියන්න තියෙන්නේ ඔබලටත් අත්වන ඉරණම එච්චර හොඳ එකක් නෙවෙයි දේශපාලනය කරන. ඒ නිසා මේ වගේ දැවැන්ත පරිහානියක දැවැන්ත ට්‍රැජිකොමඩි එක යන අතරමැද්දේ මම මේ කාරණය මතු කරන්නම් අපිට සිද්ධ වෙනවා 2029 පිළිබඳව හිතන්න. 2029 ඇයි වැදගත් වෙන්නේ? 2029 බොහෝ අයට වැදගත් වෙන්නේ මැතිවරණ චක්‍රයේ ඊළඟට හම්බෙන්න පෙරමුණ නිසා. හැබැයි අපිට එහෙම නැහැ. මැතිවරණ අපේ විප්ලවවාදී දේශපාලනය ඇතුලේ උපකරණයක් නෙවෙයි. මැතිවරණ අපිට හුදු වාතාවරණය මැන බැලීමේ හුදු උපකරණයක් පමණයි. විප්ලවවාදී ව්‍යාපාර වලට මැතිවරණය කියලා කියන්නේ උපකරණයක් නෙවෙයි, ඉන්ස්ට්‍රුමන්ට් එකක් නෙවෙයි. ඒක පැහැදිලිව කිව්ව යුතුයි. දකුණට ඒක උපකරණයක්, වමේ ඇතැම් කොටස් වලට අපි ඔය කියන වාම ජනප්‍රියවාදීට ඒක උපකරණයක්. අපේ වැඩේ තියෙන විප්ලවය ඇතුලේ. න්‍යායාත්මක අරගලය සහ බිමේ ඇති කරන තෙරපුම ඇතුලේ. ඒක අපි පැහැදිලිව කිව්ව යුතුයි. ඒ නිසා අපි හිතනවා නම් 2029 සම්බන්ධයෙන් මේ කම්කරු දිනය ඇතුලේ මම කරුණු කිහිපයක් කියන්නම්. ඒ තමයි අපිට කිසිදු අයිතියක් නැහැ නැවත රැවටෙන්න. නිදන පන්ති ඉස්සරහට ඇවිල්ලා ජනතාව කියලා කිව්වට රැවටෙන්න එපා. වාම ජනප්‍රියවාදය මෙවලමක් විදිහට අරගෙන ඇවිල්ලා කිව්වට අපි බලය ගන්න මෙන්න මේ විදිහට කියලා කරුණාකරලා එකට රැවටෙන්න එපා. පන්ති බලය ගොඩනැගීම පමණයි අපිට තියෙන විකල්පය. ඒ නිසා අපි තීරණාත්මක විදිහට අපේ මැදිහත් වීම සටහන් කරනවා ලංකාවේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම සම්බන්ධයෙන්. අපි කුඩා කණ්ඩායමක්. ඒක අපි පිළිගන්නවා. ඊයේ එක මීඩියා කොන්ෆරන්ස් එකකදී ටෙල්වින් සිල්වා
කියනවා ඔය 15ක් 20ක් එකතු වෙලා කරන දේවල්ට අපි බය නැහැ කියලා. සහෝදරයට මතක් කරන්න කැමතියි. ලෙනින් වැඩේ පටන් ගත්තේ 5කින්. ලෙනින් විප්ලවයට පටන් ගත්තේ 5කින්. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ පිරිස නෙවෙයි. මෙතන තියෙන දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන ප්‍රශ්නයට මැදිහත් වීමේදී අපි මේක බලන්නේ දාර්ශනික දේශපාලන දෘෂ්ටි කෝණයකින් පමණයි. අපි අංගවල ප්‍රමාණයෙන් ඔලුගිරි ප්‍රමාණයෙන් මේක දිහා බලන්නේ නැහැ කියන කාරණේ මතක් කරගන්න කැමතියි. ඒ නිසා අපි ඉදිරියේදී 29 ගැන හිතනවා නම් මම හිතනවා අපිට පන්ති ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයි. නිදන පන්ති ව්‍යාපාරයක් අත්‍යවශ්‍යයි. ඒක සඳහා ගොඩනැගිය යුතු පක්ෂය මොකක්ද කියන එකට මැදිහත් වීම අත්‍යවශ්‍ය මොහොතක අපි ඉන්නේ. ඒ නිසා අපේ ස්ථාවරය තමයි අපි යෝජනා කරනවා වාම එක්සත් පෙරමුණක අවශ්‍යතාව. වාම එක්සත් පෙරමුණක අවශ්‍යතාව. අපි හැම විටම මතක් කරන්න කැමති මේ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වෙන බොහෝ අය ඉන්නවා. කවුද මැදිහත් වෙන්නේ? NGO මැදිහත් වෙනවා. පක්ෂ මැදිහත් වෙනවා. සමහර සමාජ මැදිහත් වෙනවා. පුද්ගලයෝ මැදිහත් වෙනවා. දානපතියන් මැදිහත් වෙනවා. හැබැයි මේ කවුරුත් මේ ප්‍රශ්නේ දේශපාලන තලයට ඔසවා තබන්නේ නැත. අපි ගොඩනගන පක්ෂයේ සෑම විටම වගකීම විය යුත්තේ මේ සමාජමය තලයේ කරක් ගහන ප්‍රශ්න. මේ සමාජමය තලයේ අවසන් වන ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීම. මම කලින් කිව්වා මෙතන ඉන්න මලේ තමිල් ප්‍රජාවගෙන් එන සහෝදරු දෙන්නේ. ඒ සහෝදරු මුහුණ දෙන දැඩි ප්‍රශ්නයක් තමයි ඉඩම් පිළිබඳ ප්‍රශ්න. අපේ ස්ථාවරය මොකද්ද? ඔබලා ඉඩම් අත්පත් කරගත යුතුයි. ඒ ඉඩම් ඔබේ. ඒ ඔබ දාඩිය වගුරුපු ඉඩම්. සමාජමය තලයේ තියෙන ප්‍රශ්න අපි ඔසවන්නේ එතනින් එහාට දේශපාලන ප්‍රශ්නයක් විදිහට. මලේ ප්‍රජාවගේ ප්‍රශ්නය මේ ධනපති ක්‍රමයේ ඉක්මනට අවසන් කරනවා ඔය අයට වෙන තැන්වල ඉඩම් ලබා දීලා. ওই ඉඩම් ටික වෙන දෙයකට යටත් කරලා. මොකද තේ වගාව කියලා කියන්නේ ලංකාවේ ඉක්මනින් අවසන් වෙමින් යන වගාවක්. ඉදිරි දශකයේ අතිශය තීරණාත්මකයි. ලංකාවේ රෙජිස්ටර් වෙච්ච කම්කරුවන් ඉන්න 90000ක් විතර ප්‍රමාණයක්. ඊට වඩා ඉන්නවා බහුතරයක් විශාල කම්කරුවන් ප්‍රමාණයක් රෙජිස්ටර් නොවෙච්ච. මම හිතනවා අපිට අත්‍යවශ්‍යයි මෙන්න මේ ව්‍යාපාරය සඳහා මැදිහත් වීම. අනිත් කාරණය තමයි අපි ගොඩනගන ව්‍යාපාරය සෑම විටම ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් විය යුතුයි. අපිට කිසිදු අවකාශයක් නැහැ පුදු සරල ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් වෙන්න. අපිට ජාතික ආමන්ත්‍රණයක් අත්‍යවශ්‍යයි. ඒ නිසා මම හිතන්නේ මේ සම්මන්ත්‍රණයේ අපි ප්‍රධාන අරමුණු දෙකක් අපිට තිබුණා. ඒ තමයි මේ ප්‍රශ්නය ගැඹුරින් සාකච්ඡා කිරීම නැත්නම් මේ MPP ආණ්ඩුවේ තියෙන අර්බුදය යම් විදිහක ප්‍රකාශ කිරීම අදහස් බෙදා ගැනීම. අනිත් කාරණය තමයි අපේ මැදිහත් වීම ඔබ ඉදිරියේ තියෙන එක. එසම මගේ අදහස් දැක්වීම මෙතනින් අවසන් කරන්නම්. මම හිතනවා අපිට පොඩි වෙලාවකට සාකච්ඡා වටයක් තියෙනවා මම හිතන්නේ අපිට පුළුවන් සාකච්ඡාව විදිහට කරගෙන යන්න. බොහොම ස්තුතියි.